යාළුවනේ අද අපි කතා කරන්න යන්නේ හිරු ටීවී කියන රොන් සොයා කියන නාට්‍යයේ හින්දා මගේ channel එකේ එක වීඩියෝ එකක views වැඩි වෙච්ච විදිහ ගැන. ඒක උනේ කොහොමද කියන එක තමයි මේ වීඩියෝ එකෙන් අද කතා කරන්නේ. හැමෝම ඉවර වෙනකන් රැඳිලා ඉන්න. ඒ වගේම මතක් කරනවා channel එක subscribe කරලා පොඩි උදව්වක් දෙන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. මුලින්ම මොකක් කතා කරන්නත් කලින් අපි මේ වීඩියෝ එක බලලා ඉමු. අනේ මැඩම් මාව විශ්වාස කරන්නකො මැඩම්. මගත්තේ නෑ. ඇයිද එනේ මාව කවුරු විශ්වාස කරන්නේ නැත්තේ? කොල්ලෝ අඩන්නේ වල්කම් ගෙදර ගියදින් නැද්ද වචා ඒක තමයි වීඩියෝ එක. ඉතින් මහලකු දෙයක් නෑ. ඒ උනාට අපි බලමු එකේ කොහොමද මේ ටෙලිනාට්‍යයෙන් ඉඳලා views වැඩි උනේ කියලා. මේකේ අප්ලෝඩ් කරලා දවස් 3ක් දෙකක් විතර යනකොට අර ඒ කියන්නේ ෂෝට් ෆීඩ් එකකින් යන views 15000ක් විතර ඇවිල්ලා views නැවතුණා. ඊට පස්සේ නැවතිලා ටික කාලයක් යද්දී කියන්නේ මාස දෙකක් තුනක් වගේ යද්දී ආයේ ටික ටික views යන්න පටන් ගත්තා. එතනදී හොයලා බලද්දි තමයි තේරුනේ ඒ කියන්නේ අර YouTube search වලින් තමයි views ඇවිල්ලා දෙන්නේ. ඒ කියන්නේ දැන් හිරු එකේ ටෙලිනාට්‍ය බලද්දි හැමෝම එන්නේ රොන් සොයා ටුඩේ රොන් සොයා yesterday හරි මොකක් හරි එක type කරලා search කරලානේ. අන්න එහෙම search කරද්දි දැන් මේකේ මම tags වලට දැම්මා ඒ වගේ ටිකක්. අන්න ඒකින්ද මේ වීඩියෝ සජෙස්ට් වෙලා ඒකට views ගිහිල්ලා තමයි මේකේ දැන් views වැඩි වෙලා තියෙන්නේ. ඇත්තටම දැන් වෙද්දී ලක්ෂෙත් පැනලා views ගිහින් තියෙනවා. දැන් අපි ගිහින් බලමු මේ අවසාන දවස් 7 මොකද වෙලා තියෙන්නේ කියලා. මේ පේනවනේ views 8000 ගණක් ඇවිල්ලා තිනවා. subscribersලා 82ක් ඇවිල්ලා තියෙනවා. හැමදාම වගේ views 1000 පන්නලා වගේ එනවා. මේ පේනවනේ ඒකෙන් 175ක් විතරම ඇවිල්ලා තියෙන YouTube search වලින්. අනිත් ඒවායින් ඇවිල්ලා තියෙන්නේ පොඩ 108යි 112යි යන්නේ එහෙම. ටෙලිනාට්‍ය බලන මිනිස්සුන්ට තමයි මේ වීඩියෝ එක සජෙස්ට් වෙලා තියෙන්නේ. මේ පේනවනේ එන්නේ views වැඩි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේක ටෙලිනාට්‍ය ඉවර වෙනකම්ම views යනවා. ඒක තමයි හේතුව. ඒ කියන්නේ හැමදාම රොන් සොයා බලන කට්ටියක් ඉන්නවනේ. ඒක කොච්චර දිගැසුණා. ඇත්තටම දැන් මේක එපිසෝඩ් ගාන වැඩි වෙන්න views වැඩි වෙනවා. ඒකින්ද එපිසෝඩ් ගාන වැඩි වෙනවා නම් ඉතින් මේ වීඩියෝ එකට අනුව හොඳයි. කතාව බලන කටියට කොච්චර එපා වුණත් මට නම් views වැඩි වෙන එක හොඳයි. මේ පේනවනේ මේ වීඩියෝ එකේ 175ක්ම ගින් තියෙන YouTube search බුදු අම්මෝ ඔය කියන්නේ search කරලාම තමයි මේ ලක්ෂෙන් වැඩි හරියක් views ඇවිල්ලා තියෙන්නේ. මේ පේනවනේ search terms වලට ගියාම රොන් සොයා today හරි මේ රොන් සොයා කියලා සිංහලෙන් නෙවෙයි අරවයි මේවයි හැම එකම search කරලා ඉන්නේ මේ තමයි මේකට views ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම ඉතින් මේ වගේ කතා බලන කට්ටිය ඉන්න එකත් හොඳයි. ඉතින් මේ කියන කොච්චර දිග් ගැසුණත් ඉතින් මේක බලන කට්ටිය ඉන්නවනේ නේද අල්ලන්නේ. මේ පේනවනේ search කරලා ඇවිල්ලා තියෙන දේවල් සයයි අවුරා ගියයි අර ගියයි මේක ගියයි රොන් සොයා වලි කියලා search කරුවා තියෙනවා රොන් සොයා. අය තියෙන ඉතින් රොන් සොයා yesterday රොන් සොයා today හිම සාමාන්‍ය විදිහට search කරලා views ආවා තමයි. රොන් සොයා කියන එකෙන් තමයි වැඩිපුරම views ඇවිල්ලා තියෙන්නේ. ඒක search කරලා ආපුවාට තමයි වැඩිපුරම ඉන්නේ. දැන් ගිහින් බලන්න ඕනේ වීඩියෝ එකේ engagement පැත්තට. අත්‍තරම engagement එක නම් හොඳයි. 74ක්ම තියෙනවා engage. ඒ කියන්නේ කොහොමද short feed එකට ගිහින් දිනවා. ඒක තමයි views 15000ක් ගේ channel එක. අලුත් උනත් views 15000ක් කියන්නේ එකපාරට ඒක තමයි. දැන් ගිහින් බලන්න ඕනේ මේක ඔඩියන්ස් එක පැත්තට මොන රටවලින්ද මොන ලංකාවෙන්ද වැඩිපුරම වෙලා තියෙන්නේ. මේක ඉතින් අහන්න දෙයක් නැහැ. කොහොමද ලංකාවෙන් තමයි එන්න ඕනේ. මේ බලන්න. ගොඩක් වෙලා තියෙන ලංකාවෙන් ඉන්දියාව පාකිස්තානෙනුත් පොඩි views ගානක් වෙලා තියෙනවා. ඒවා නම් වැඩක් නැහැ. මේකේ වැඩි හරියක් views ඇවිල්ලා තියෙන ලංකාවෙන් තමයි. ඒ කියන්නේ අර search කරලායි අරගයි මේකයි ඇවිල්ලා තියෙන්නේ. මේ ලංකාවෙන් තමයි මේ පේනවනේ 92000 ගානක්ම ඇවිල්ලා තියෙන්නේ ලංකාවේ. ඊට පස්සේ බලන්න ඕනේ මොන වයස් වල කට්ටියද මේක බලන්නේ කියලා. ඇත්තටම ගෑනුද පිරිමිද මේක බලන්න කියලා හොත් වැඩිපුරම 152ක් බලලා තියෙන්නේ පිරිමි කට්ටිය. කියන්නේ ඇත්තටම ගෑනු මේ මෝඩයි කිව්වට නෑ නේද? පිරිමි ඊට වඩා මෝඩද? කොහොමද කමන්නේ අවුරුදු 35 44ක් අතර කට්ටිය තමයි වැඩිපුරම බලලා තියෙන්නේ 134ක් විතර. ඊට පස්සේ 45 54ක් අතර කට්ටිය 17ක් බලලා තිනවා 100ට. ඇත්තටම හිරු ටීවී එකට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ වීඩියෝ එකට කොපිරයිට් එකක් මොකොත් මේ වැදුනෙත් නෑ. ඒක හොඳයි. ඒ කියන්නේ මේ ටෙලිනාට්‍ය අදන් යන එකත් හොඳයි. මේ ඒ කියන්නේ මේක මෙච්චර දුර යන හින්දා මේකට views යන්නේ තමයි. මේ රොන් සොයා ටෙලිනාට්‍ය දිගටම දැන් යන්නේ ශක්තිය ධෛර්යය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම අද වීඩියෝ එකෙන් කතා කරේ මේ රොන් සොයා ටෙලිනාට්‍ය වගේ ටෙලිනාට්‍යයක් හින්දා මේ මගේ channel එකේ වීඩියෝ එකට views වැඩි වෙච්ච අවස්ථාවක් ගැන. මේ වගේ වීඩියෝ දිගටම බලන්න ඕන නම් මේ channel එකට subscribe කරන්න. ඒ කියන්නේ bell icon එකෙන් click කරලා like එකක් දාලා sub එකක් දෙන්න channel එකට. මේ අවසානයේට මේ ඔය display වෙන වීඩියෝ දෙකත් ඔයාලට එදිනදා ජීවිතේදී අවශ්‍ය වෙන වීඩියෝ දෙකක් ඒ දෙකත් click කරලා බලන්න. බලලා හොඳ නම් like එකක් දාගෙන යන්න.